මගේ මහනුවර අලුත් ජපන් භාෂා ෆිසිකල් ක්ලාසස් ආරම්භ වෙනවා. ඉතින් අපේ ක්ලාස් එක පටන් ගන්නේ ඔක්තෝබර් 4 සෙනසුරාදා උදේ 8ට. ඔයත් නුවරට ආසන්න කෙනෙක් නම් ඔයාට මේ ක්ලාස් එකට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ ක්ලාස් එක තියෙන්නේ මහනුවර ප්‍රින්ස්ටන් ආයතනයේදී. ජපානයට රැකියාවක් කරන්න හරි එහෙමත් නැත්නම් අධ්‍යාපනයකට යන්න හරි හිතන් ඉන්නවා නම් පළවෙනි සුදුසුකම තමයි ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ සමත් වීම. ඉතින් අපේ පාඨමාලාව තුලින් ඒ සඳහා අවශ්‍ය කරන සම්පූර්ණ විෂය නිර්දේශය වගේම ස්පෝකන්, ලිස්නින්, ග්‍රැමර්, කන්ජි මෙන්න මේ සම්පූර්ණ කොටස් ටික ආවරණය වෙනවා. ඔයාට ජපන් භාෂාව පිළිබඳ කිසිදු දැනුමක් නැති වුණත් මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද මේක මුල සිටම ආරම්භ කරන පාඨමාලාවක්. වැඩි දුරටත් විස්තර අපේ පාඨමාලාව පිළිබඳ දැනගන්න අවශ්‍ය නම් 076 2011 478 කියන මොබයිල් නම්බර් එකට කෝල් එකක් දීලා එහෙමත් නැත්නම් WhatsApp මැසේජ් එකක් දාලා වැඩි දුරටත් විස්තර දැනගන්න පුළුවන්. ඉතින් දවස මතක තියාගන්න ඔක්තෝබර් 4 සෙනසුරාදා උදේ 8ට මහනුවර ප්‍රින්ස්ටන් ආයතනයේ අපි ක්ලාස් එකේදී හම්බෙමු. භාෂාවෙන් ඔබට ජීවිතය දකින්න. Japanese language by Roshini Sulakshika Sensei.